Welcome to a world beyond words. සඳට ගිය කුමරිය. එකොමත් එක කාලයක සෙලස්ටා කියලා රාජධානියක් තිබුණා. මේ රාජධානිය හරිම ලස්සනයි. ඒ වුණත් එක දවසකදී මේ රාජධානියේ අමුතුම දෙයක් සිද්ධ වුණා. ඒක තමයි මේ රාජධානියේ ඇතුල් වෙන ගේට්ටුව අසල පුංචි ගැහැණු ළමයින් ගොඩක්ව දාලා ගිහිල්ලා තිබුණා. ඉතින් මේ වැඩේ කරේ කවුද කියලා කිසිම කෙනෙක් දැනගෙන හිටියේවත් මේ ගැහැණු ළමයින්ගේ ඇත්තම දෙමව්පියෝ කවුද කියලාවත් දැනගෙන හිටියේ නැහැ. ඉතින් මේක හරිම අමුතු දෙයක්. ඒ වගේම මෙතනින් එක ගැහැණු ළමයෙක්ව හදාගන්න ඒ රටේ රජතුමයි රජිනයි තීරණය කරා. එයාලා මේ ගැහැණු ළමයාට නම දැම්මා ෆියෝරා කියලා. ඉතින් මේ ෆියෝරා කියන්නේ හරිම නිර්භීත ගැහැණු ළමයෙක්. එයාට ටික කාලයක් යද්දි තේරුණා මේ සෙලස්ටා රාජධානියේ මිනිස්සුන්ට හරියකට නිින්දක් ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් මේක මේ ගැහැණු ළමයාටත් පොදු වුණා. එයාටත් රැට නිින්ද යන්නේ නැහැ. ඉතින් මෙයාට මේකට හේතුව දැනගන්න ඕනි වුණා. ඉතින් මෙයාට එකපාරටම මතක් වුණා මේ රාජධානියේ තරු නැහැ නේද කියලා. ඉතින් මේ රාජධානියේ සම්පූර්ණයෙන්ම අහසේ තිබුණේ හඳ විතරයි. මේක ගැන මේ කුමාරියට අමුතුම හැඟීමක් දැනුණා. මොකද මෙයා කතන්දර වලින් අහලා තිබුණ විදියට තරු තියෙනවා නම් විතරයි මිනිස්සුන්ට හරියකට නිින්දක් යන්නේ. ඉතින් එයාට මේකත් එක්කන් තේරුණා මේ නිින්ද නොයාමට හේතුව මේ තරු නැති එක කියලා. ඉතින් එක දවසක් මෙයා මේ විදියට අහස දිහා බලාගෙන ඉන්නකොට දකිනවා අමුතුම විදියේ වැහි බින්දුවක් මුහුදට වැටෙනවා. එක්වරම ඇය උඩ බලද්දි දකින්නේ හරිම අමුතු දුක හිතෙන දෙයක්. ඇය දකිනවා සඳ කැඩිලා කෑලි කෑලි වලට වෙන් වෙලා සාගරයේ තනින් තැනට වැටෙනවා කියලා. ඉතින් ඇයට දැනෙන්නේ ලෝකයම බිඳෙනවා වගේ. ඉතින් මේ වෙලාවේදී මේ ෆියෝරා කුමරිය තීරණය කරනවා මේක නවත්තන්න ඕනි කියලා. එයා තමන්ගේ දිග කොණ්ඩය කපලා දානවා. මොකද එයා විශ්වාස කරනවා තමනුත් ඇතුළුව අරාපු ගැහැණු ළමයි නිසා තමයි මොකක්ම හරි විදියකට මේ ශාපය ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම ඇය හිතන්නේ මේක තමන්ගේ කොණ්ඩය නිසා වුණ දෙයක් කියලා. ඒ වුණත් ඇයට තේරෙනවා මේක තමන්ගේ කොණ්ඩය නිසා වුණ දෙයක් නෙමෙයි කියලා. ඉතින් ඇය තමන්ගේ තාත්තට අයිති රාජාලියාගේ පිට නැගලා අහසට පියාඹනවා. බලාකුළු අතරින් දෙවිවරු කෝපයෙන් කෑ ගහනවා. ඒත් ඇය නැවතුනේ නැහැ. එයාගේ අතට ආවේ දිලිසෙන සඳේ කෑල්ලක්. ඒක අල්ලනකොට ඇගේ මුහුණ ආලෝකයෙන් පිරීලා ගියා. ඊළඟ මොහොතේ ඇය අහසෙන් පහළට වැටුණා. ඇය වැටුනේ සාගරය තුලට. වෙරළට ඇයව ගෙනාවහම ඇය නිශ්ශබ්දව වැතිරිලා හිටියා. ඇයව මෙච්චර කාලයක් තමන්ගේම දුව විදියට හදා වඩාගත්තු ඇගේ පියා එහෙමත් නැත්නම් රජතුමත් ගොඩාක් මේ වෙනුවෙන් ඇඬුවා. ඒ වුණත් නැවතත් මේ කුමාරිකාව නැගිට්ටේ නැහැ. ඒ වුණත් එකපාරටම මේ කුමාරිකාවගේ පපුවෙන් අමුතුම විදිහේ එළියක් මතුවෙන්න පටන් ගත්තා. ඉතින් ඒකෙන් තමයි මේ රජතුමත් මේ රජිනත් තේරුම් ගත්තේ මේ කුමාරිය ළඟ තමයි මෙච්චර කාලයක් නියම තරු තිබිලා තියෙන්නේ කියලා. ඉතින් මේ කුමාරියගේ මරණයත් එක්කම අර තරු නැති අහසේ ගොඩාක් තරු මැවුණා. ඉතින් පළවෙනි දවසේ මේ පුංචි කුමාරියව දාලා යද්දි ඒ කෙනා කුමාරිය ළඟ මේ තරු ඔක්කොම හංගලා තියෙනවා. අන්තිමේදී ඉතින් කුමාරිය නැති වුණාට පස්සේ මේ තරු හැම එකක්ම එකින් එක පෙනෙන්න ගත්තා. ඉතින් මේ තරු ලක්ෂ ගාණක් එකවර අහසේ බබලන්න ගත්තා. එකපාරටම අහස අඳුරු වෙන්න පටන් ගත්තා. මිනිස්සු පුදුමයෙන් ඉහළ බැලුවා. තරු එකින් එක මේ මුහුදේ ඉදන් අහසට ඇත ගන්න පටන් අරන්. තරු ලක්ෂ ගාණක් නෙමෙයි ඇත්තටම කෝටි ගාණක් අහස පුරාවට මේ විදියට ඇතගත්තා. ෆියෝරා තමන්ගේ ජීවිතය පරදුවට තියලා මිනිස්සු වෙනුවෙන් කරපු කැපකිරීම වෙනුවෙන් ඇයගේ මුහුණ හැමෝටම හඳ ඇතුලෙන් දකින්න ලැබුණා. ඇත්තටම ෆියෝරා තමයි දැන් මිනිස්සුන්ගේ රාත්‍රිය. ඉතින් මේ කතාවෙන් අපිට අන්තිමේදී ඉගෙන ගන්න තියෙන දේ තමයි සැබෑම සතුට ලැබෙන්නේ බලයෙන් නෙමෙයි කැපවීමෙන්. සමහර වෙලාවට එක පුද්ගලයෙක්ගේ තීරණයක්ම ලෝකයක්ම වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම බලාපොරොත්තු නැති ලෝකයක වුණත්
කෙනෙකුට බලාපොරොත්තුවක් නිර්මාණය කරන්නත් තව කෙනෙකුගේ තීරණයකට පුළුවන්. ඒක නිසා ඔයා ජීවිතේ වැදගත් තීරණයක් ගන්න යනවා නම් එකපාරක් දෙපාරක් නෙමෙයි 10 පාරක් හරි හිතලා බලන්න. මොකද ඒකෙන් ඔයාගේ ජීවිතේ වගේම සමහර විට අනිත් අයගේ ජීවිතත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන් නිසා.